මේ විභාගයට ප්‍රශ්නයක් රැස්වීම් ශාලාවක ඇති ආසන 301 සිට 500 තෙක් අංක කර ඇත. ඒවා අතුරින් 3 සහ 5 ඉලක්කම් එක ළඟ යෙදෙන අංක සහිත ආසන ගාන කීයද කියලා. උතර අපි 300 ඉඳන් 500 දක්වා ඉලක්ක ඔක්කොම ලියලා ඉන්න වෙලාවක් නැහැ. නමුත් අපි මතකයෙන් බලන්න ඕනේ මේ 3යි 5යි එක ළඟට එන අවස්ථා. එතකොට අපි මෙතන ගත්තොත් 3යි 5යි එක ළඟට තියෙන පළවෙනි අවස්ථාව 300 1 ඉඳන් 10 දක්වා එහෙම නැහැ. 300 20 දක්වා බැලුවත් නැත්නම් 330 තමයි මේක හම්බෙන්නේ අපිට. එක ළඟ එන අවස්ථා තියෙන්නේ. ලියන්න පුළුවන් පළවෙනි එක 335. එතකොට 3යි 5යි එක ළඟ ඉන්න අවස්ථා තියෙනවා. ලියන්න පුළුවන් 350. 350. 352. 353. 354. 355. 356. 357. 358. 359. 360 ගන්න බෑ. ඊට අපි ගන්න පුළුවන් 300 ගණන් අය 3යි 5යි එක ළඟ තියෙන අවස්ථාවක් මෙන්න අපිට අයන්නේ 400 ගණන්. 435 පුළුවන් අපිට. 453 පුළුවන්. ඒ ටික තමයි අපිට හම්බෙන්නේ. 3යි 5යි එක ළඟ තියෙන අවස්ථා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 අපිට අවස්ථා 13ක් හම්බ වෙනවා. 3 සහ 5 එක ළඟ තියෙන අවස්ථා බලන්න. ඒක ඉතින් අර ලොකු ගණිත සංකල්පයක් නෑ. ඉතින් අරක පටල ගන්න තු ලියා ගන්න විතරයි තියෙන්නේ. අපි ඇඟිලන් ගන්නට සීතා ගීතා නිමල් ධර්මසේන විපුල යන අය. මෙතන ඉන්නවා 1 2 3 4 5 දෙනෙක් ඉන්නවා. අතුරින් දෙදෙනා බැගින් දින්න ගානේ යදාගෙන කණ්ඩායම් සෑදීම අපි තෝරා ගැනීම අවශ්‍යද ගැටලු කරා. ඔත් මෙයා කියනවා මේ නිමල් සහ ගීතා එකට කණ්ඩායමක් ලෙස කණ්ඩායම් නොකරයි නම් මුළු කණ්ඩායම් ගන්න. කියන්නේ මේක එක අවස්ථාවක්. ලියලා බලන්නත් පුළුවන්. එක අවස්ථාවක් මේක. අපි යාව ගන්න නැතුව කීයක් හදන්න පුළුවන්ද කියලා අපි ඉස්සෙල්ම නම් ටික ලියාගත්තොත් සීතා ගීතා නිමල් ධර්මසේන විපුල. මේක සාමාන්‍ය විදියට මේ බාධාව ගැන මේ ගීතා නිමල් එකට ඉන්නවා බෑ කියන බාධාව ගැන නොහිත අපි කණ්ඩායම් ටික හදමු. එතකොට අපි සීතා ගීතා කියලා එක කණ්ඩායමක් ඉන්නවා. නිමල් සීතා නිමල් එතකොට සීතා ධර්මසේන සීතා විපුල. එතකොට අවස්ථා 1 2 3 4යි මේ පාඩම හදනකොට උගන්වනකොටත් මම කියලා දුන්නා මේ කණ්ඩායම් හදන්නේ අපි ඉස්සරහට. දෙකේ කණ්ඩායම් වල නම් මෙහෙම යා කරලා ගන්න පුළුවන්. 3 විතර આવුත් ලියන්න වෙනවා. හරි. එතකොට මෙයාගේ 4යි නම් මෙයාගේ ගීතා නිමල් ගීත ධර්මසේන ගීත විපුල කියලා. එතකොට මෙයාගේ 3ක්. මෙයාගේ හදන්න පුළුවන් නිමල් ධර්මසේන නිමල් විපුල කියලා 2යි. මෙයාගේ ධර්මසේන විපුල කියන්නේ 1යි. මෙයාගේ හදන්න බෑ. මේ ටික ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඉතින් පාඩම බලන්න මතක නැත්තම් 7යි 9යි 1යි 10ක් හදන්න පුළුවන්. හැබැයි මෙතන කියන ගීතා නිමල් කියලා අවස්ථාවක් තියෙනවා. මෙතන මෙයාගේ ගන්න අවස්ථාව නෙමෙයි ගීතා නිමල් කියන අවස්ථාවක් විදිහට ගන්න බෑ. එහෙනම් හදන්න පුළුවන් මුළු කණ්ඩායම් ගන්න කණ්ඩායම් නෑ. මේක එක අවස්ථාවක්. එකක් විදිහට අඩු කරන්න පුළුවන්. මොනවාට මේක ලියලා බලන්න පුළුවන්. හරි. නැත්තම් මුළු ගාන හොයලා මේ අවස්ථාව විතරක් අඩු කරන්නත් පුළුවන්. ඊළඟ ගානට යනවා. අපහැදිලි නම් මේක නැවත පාරක් බලන්න හිමීට. අනිල් නිමල් සහ සුනිල් යය තිදෙනා අතුරෙන් දෙදෙනෙක් නිමල්ට වඩා වැඩිමහල් මේ වඩා කියලා සංසන්දනාත්මක විදියට එනවා නම් අපි ඊටකින් තමයි මේ ගාන හදන්නේ. ඒකත් පාඩම අපි කරලා තියෙන ඉතින් පාඩම් ටික බලන එක තමයි වඩාත්ම හොඳ. එතකොට මේ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. බලමු. මම කියනවා අනිල් නිමල් සහ සුනිල් යන තිදෙනා අතුරින් තුන් දෙනා ඉන්නේ. දෙදෙනෙක් නිමල්ට වඩා වැඩිමහල්. මෙහෙම 2යි 3යි. දැන් නිමල් මෙතෙන්ද දැම්මොත් නිමල් මෙතන දැම්මොත් නිමල් උඩටම දැම්මොත් නිමල්ට වඩා වැඩිමහල් කවුරුත් නැහැ.
නිමල් දෙවෙනියට දැම්මොත් නිමල්ට වඩා වැඩිමහල් එක්කෙනෙක් ඉන්නේ. හැබැයි නිමල්ට වඩා වැඩිමහල් දෙන්නෙක් ඉන්නවා. ඒක හරියම පැහැදිලි මේ මගේ ඉස්සර. නිමල් ඉන්නෝ යට දැන් නිමල්ට වඩා වැඩිමහල් දෙන්නෙකුට අවස්ථාවක් තියෙනවා. දෙදෙනෙක් සුනිල්ට වඩා බලය තියෙන බාලය වෙන්න ඕන. දෙදෙනෙක්. දැන් මෙතන සුනිල් දැම්ම සුනිල්ට වඩා බාලය එක්කන. සුනිල් එන්න ඕන උඩටම. එතකොට සුනිල්ට වඩා බාල දෙන්නෙකුට අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපි නම් ලියු පුද්ගලයා අනිල් තමයි මෙතන ඉන්නේ. මේකේ උත්තරේ ගත්තත් බෑ. මෙයා කියන වයස වැඩි වෙන පිළිවෙලට කියලා අඩු එකකින් ඉඳන් ලියන්න ඕනේ. වැඩි වෙන පිළිවෙලට. නිමල් අනිල් සුනිල් එහෙම ගත්තොත් වයස වැඩි වෙනවා. එන්න වයස වැඩි වෙන පිළිවෙල තමයි මේක ලියවිලා තියෙන්නේ. අපි බලමු ඊළඟ ගාන. මේකත් අපි කරා හතර දෙයින් ගානක් ආචිත ගැටලුවක්. මේක විභාග ප්‍රශ්නයක්. ශිෂ්‍ය විභාගයට මම ප්‍රශ්නයක් තමයි මම දාලා තියෙන්නේ. තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක සමාජිකයන් ගන්න 5යි. පුද්ගල 5ක් ඉන්නවා. විනිශ්චයකරු කියන්නේ විනිශ්චයකාරයා ඔවුන් සියලු දෙනාටම අතර දෙනවා. ඊට පස්සේ ඔවුන් සියලු දෙනාමත් අතර දෙනවා. උතරත් බලන්න කොහොම අතර දුන් සමාජිකයෝ ගාන බලන්න ඕනේ. 5ක් ඉන්නවා කණ්ඩායමේ. සහ මේකට එළියෙන් එන විනිශ්චයකාරී. එතකොට මේ අතරද දීමට සම්බන්ධ වෙලා තියෙන ඇත්තටම පුද්ගලයෝ 6 දෙනෙක්. 5යි නෙවෙයි 6යි. කණ්ඩායම සමාජිකයෝ 5යි. සහ විනිශ්චයකරුත් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට 6 දෙනෙක් අතරද දීම් කියලා තියෙනවා. ඉතින් අපි මේ ගාන කරද්දි මතක ඇති 6ක් ඉන්නවා නම් එක්කෙනෙක් අතරද දීම් කරන්නේ 5කට. තමන්ටම අතරද දීම් දෙන්නේ නැහැ. 6 වරක් 5 30 වෙනවා. මේ එන උත්තරේ බෙදුවේ නැත්නම් මේක කොහොම අරු ගානක් එනවා. කාඩ්පත්තු මාරු. ඒ පාඩම මතක ඇති. එතකොට දෙන්නේගේ අවස්ථාව එකවර පාවිච්චි වෙන නිසා මෙයා නැවත දෙකෙන් බෙදෙන්න ඕන. අතරත් දීම් වර ගාන 15යි. පාඩම් බලන්න පට්ටින අමතක නම් අනිවාර්යයෙන්ම පාඩම් ටික බලාගෙන යන්න වෙනවා. මගේ වයස අවුරුදු 5 වන විට මම ඉන්නවා. එතකොට මගේ අයියා ඉන්නවා. අයියා ඉතින් කොහොමද වැඩි මහල්නේ. මගේ වයස 5යි නම් මගේ අයියාගේ වයස මගේ වයසෙන් දෙගුණයක්. එන 5 දෙකක් එන ඒක වයස 10යි. අපි දෙන්නගේ වෙනස බලන්න ඕනේ. අපි දෙන්නගේ වෙනස අවුරුදු 5යි. කියන්නේ වෙනස අවුරුදු 5යි. එතකොට මගේ වයස 20ක් වෙනකොට අයියාගේ වයස අයියා මට වැඩි අවුරුදු 5යි වැඩිමාල් 25ක් වෙනකොට මම මේක 40කට වැඩි වෙන්නේ නැහැ. ඒ වෙලාවෙම දෙගුණයක් විදිහට වයස තියෙන්නේ නැහැ. මෙතනින් බලන්න පුළුවන් දෙන්නගේ වයසේ වෙනස අවුරුදු 5ක වෙනසක තමයි තියෙන අයියා මල්ලි අතර. එතකොට මෙතෙන් එනකොට මේක 40ක් කරොත් අවුරුදු 20ක වෙනසක් වෙනවා. ඉතින් එහෙම වෙන්න බෑ. මෙතන වෙනස 5යි නම් මේ අහන අවස්ථාවේදී වෙනස තියෙනවා 5. පිළිතුර එන්නේ මේකට 25.